පොඩ්ඩක් නැවතිලා මේ කතාව ඇත්තද බොරුද කියලා යන්නකෝ. ඔය බොරුවෙන් කපටි කමෙන් ජීවත් වෙන මිනිස්සු ලංකාවේ හිටියත් එකයි මේ රටවල් වලට ආවත් එකයි. එහෙම කියන්නේ ඇයි කියලා දන්නවද? උඹගේ දර හොඳටම වැඩ කරන එකයි කියෝ මේ රටවල් වල ඇවිල්ලා උඹගේ ජොබ් එකේ උඹ හොඳටම වැඩ කරන එක. උඹ කාටවත් පේන්න නෙමෙයි වැඩ කරන්නේ. උඹ සද්ද නැතුව මුළු දවසම හරි උඹගේ වැඩ ටික ලස්සනට කරනවා. සමහර මිනිස්සු ඉන්නවා උඹ වැඩ කරනකම් එක්ක නිදාගෙන ඉන්නවා කනවා ආතල් එකේ ෆෝන් එක බෝබා ඉඳලා උන් හරියටම දන්නවා ගෙදර මිනිස්සු උඹ වැඩ කරන දැන වේදානියෝ එන වෙලාව ගෙවල් වල දෙන වෙලාව ඔෆිස් එක දෙන වෙලාව හොඳට දන්නවා. ඔන්න ඒ මිනිස්සු කොහොම හරි උඹගේ වැඩ ටිකේ වෙලාවට ඉවර වෙලා උඹ රූම් එකේ ඉන්නේ. ඒ වෙලාවට අරුම් කරන්නේ එළියට ගිහිල්ලා අඩුම තරමේ කොස්ස අතේ ගියාගෙන හරි ඉන්නවා අරුන්ට පේන්න. උන් නැති වෙලාවේ නිකන් ඉඳලා ඔබ වැඩ කරාට පස්සේ අරුන් එන ටයිම් එකට හරියටම කොස්සක් හරි අතේ තියාගෙන අරුන්ගේ ඉස්සරහට වෙලා ඉන්නවා උන්ට වැඩ කරනවායි කියලා පේන්න. හොඳට මතක තියාගනින් සමහරක් මිනිස්සු ඉන්නවා පේන දේ විතරයි විශ්වාස කරන්නේ. ඒ අතින් බැලුවට පස්සේ උඹ දවසම වැඩ කරත් වැඩක් නැහැ අරුබර එන වෙලාවට පේන්න කොස්ස අතේ තියන් හිටපු එක තමයි ගෙදර වැඩ කරන එක. උඹගේ මහන්සිය ඔක්කොම වතුනේ. ඒක කමන්න නැහැ කියන උඹලගේ පාඩුවේ උඹල වැඩ කරගෙන ඉන්න වෙලාව ඔය ගන්න පඩිය අරගෙන කරගන්න දේවල් පරිස්සමට කරගනි. අර වගේ කපටි කම් කරන මිනිස්සුන්ට කවදා හරි කොතන හරි සබාදහම මොකක් හරි කියායි. එතකන් උඹලා පාඩුවේ වැටික් කරගනි. ඒ මිනිස්සුන්ගේ හැටි. ඒ වගේ මිනිස්සුන්ට කියලා තේරුමකුත් නැහැ, හම්බ වෙලා තේරුමකුත් නැහැ. හැමදාම කරබාගෙන ඉන්නත් එපා. එක්ක කෙලින්ම මුහුණට කියලා දාන්න ඕම කරන්න එපයි කියලා. නැත්තම් හැමදාම ඔබට දුක් විඳින්න වෙන්නේ. කමන්නේ එයාලා කරන දේවල් එයාලා අරන් යයි. ඔබ කරන දේවල් ඔබ අරන් යයි. අපි ආවේ වැඩ කරන්න නම් අපි වැඩ කරමු. කට්ටිය නේන පරිස්සමෙන් වැටික් කරගන්න. ජය වේවි. සිනහවෙන් හෝ කතාවෙන් මනින්නට මිනිසා සිනහවෙන් හෝ කතාවෙන් මනින්නට මිනිසා සිතේ